Hi everyone, welcome back to my YouTube channel. First of all, I wish you a very Merry Christmas. Okay, so today we are going to learn similes in English. Similes? Okay, don't worry, this lesson is very easy, very useful and perfect for spoken English. අයිබෝන් හැමදෙනාටම ඔයගොල්ලෝ හැමෝම ඉංග්‍රීසි ගයිඩ් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අද ක්‍රිස්මස් දවසේ ලස්සන පාඩමක් තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඒ තමයි similes, right? Okay. එතකොට දැන් similes කිව්වන් පස්සේ එකපාර ඔයාලට අයිඩියා එකක් නැතුව ඇති. හැබැයි මේක ස්පෝකන් ඉංග්‍රීසි වලදී ගොඩක්ම වැදගත් වෙන ලෙසන් එකක් තමයි මේ similes කියලා කියන්නේ. දැන් ගොඩක් native speakersලා මේක පාවිච්චි කරනවා. මේ similes ලොකු අමාරු කතන්දරයක් නෙමෙයි, හරිම ලේසි. ඔයා දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේක use කරන්නේ, කොහොමද මේ sentence එක හදාගන්නේ කියලා. ඒක හදාගෙන දැනගත්තයින් පස්සේ ඔයාලට මේ වගේ sentences ඕන තරම් හදන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඔයා මේ විදිහට ඔයාගේ ස්පීකින් පැත්ත මෙන්න මේ විදිහට similes දාලා මේ ලස්සනට improve කරගන්න පුළුවන්, ලස්සනට polish කරගන්න පුළුවන්. ඔයා කතා කරන දෙයට වඩාත් ලස්සනක් එකතු වෙනවා මෙන්න මේ similes වලින්. ඔයා මේවා add කරගත්තයින් පස්සේ කියන්නේ ඔයා දන්න ටික තව දෙගුණයක් තුන්ගුණයක් කරලා ලස්සන කරලා වැඩි කරලා පෙන්න ගන්න පුළුවන් මෙන්න මේ similes පාවිච්චි කරගයින් පස්සේ. right, අද අපි බලමු මොනවද මේ similes කියන්නේ කියලා, මොනවද මේ මෙච්චර මෙයාගේ වැඩ කැලේ ටික මොනවද කියලා අද අපි කතා කරලා බලමු. ලෙසන් එකේ අන්තිමටම ඔයාලට තේරෙයි කොච්චර වැදගත් පාඩමක්ද අද අපි කතා කළේ. ඔයාට මේක ඔයාගේ ස්පෝකන් වලට කොච්චර වැදගත් වෙනවද කියලා. ඕකේ, එහෙනම් අද අපි ලෙසන් එක පටන් ගමු. right, okay, මේ බලන්න. ඔයා හිතන්න ඔයාට කවුරු හරි කෙනෙක් පොඩි ස්පීච් එකක් කරන්න දෙනවා ඔයාගේ තාත්තා ගැන, my father, right? ඔයාගේ තාත්තා ගැන ඔයාට පොඩි ස්පීච් එකක් කරන්න දෙනවා. ඒතකොට දැන් ගොඩක් කෙනෙක්ට ස්පීච් එකක් කරන්න දුන්නායින් පස්සේ ඔයාලා කියන දෙයක් තමයි මගේ තාත්තා නිර්භීත, හගම නිර්භීත පුද්ගලෙක්. කොහොමද අපි මේක normal English වලින් කියන්නේ කොහොමද? My father is brave, right? My father is brave කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් my father is a brave man, right? එහෙම කියන්න පුළුවන්, right? එතකොට මගේ තාත්තා නිර්භීත පුද්ගලෙක්. එහෙම කියනවට වැඩිය මෙහෙම කිව්වොත් මගේ තාත්තා හරියට සිංහෙක් වගේ නිර්භීතයි, right? අපි සිංහලෙන් කිව්වම පොඩි තියෙනව නේද ඒකේ ගතියක්, right? අපි එහෙම කිව්වයින් පස්සේ ඒක හරිම stronger, right? හරිම ඒක හරි strong. ඒ වගේම තමයි ඒක sounds more powerful, right? ඒක sounds හරිම පවර්ෆුල්. එහෙම කිව්වයින් පස්සේ සහ ලස්සනයිනේ. මගේ තාත්තා නිර්භීතයි කියනකට වැඩිය මගේ තාත්තා සිංහෙක් වගේ නිර්භීතයි කිව්වාම පස්සේ ඒක ටිකක් ලස්සනක්, පොඩි ගැම්මක් එනවා, right? ඒකට my father is a brave man කියනකට වැඩිය අව විදිහට ඉංග්‍රීසි වලින් කිව්වොතින් තව ටිකක් ලස්සනයි, right? ඒකට මේ බලන්න, මගේ තාත්තා සිංහෙක් වගේ නිර්භීතයි. ඒකට ඔයා මේකේ words ටික දන්නවා, right? මගේ තාත්තා my father, right? නිර්භීතයි කියන්නේ අපි පාවිච්චි කරනවා brave, right? ඊට පස්සේ සිංහෙක් කියන්නේ කොහොමද? a lion, right? ඒකට දැන් මේ words ටික ඔයා දන්නවා. හැබැයි sentence එක හදාගන්න බෑ, right? sentence එක හදාගන්න බෑ. ඕගේ පුංචි දේවල් ටිකක් චූටි දේවල් ටිකක් තමයි add කරගන්න තියෙන්නේ. මේක add කරගත්තන් පස්සේ ඔයාලට ලස්සනට මේ sentence එක හදන්න පුළුවන්, right? මේ බලන්න. right, අපි කොහොමද කියන්නේ මගේ තාත්තා සිංහෙක් වගේ නිර්භීතයි කියලා? අපි කියන ඉංග්‍රීසි වලින් my father is as brave as a lion, right? My father is as brave as a lion, right? ඔන්න දැන් බලමු අපි එහෙනම් sentence එක ඉංග්‍රීසි වලින් ලියන්නේ මෙහෙමයි. My father is as brave as a lion, right? එතකොට දැන් ඔන්න ඔයාලට sentence එක දැන් පේනවා screen එකේ. My father is as brave as a lion, right? ඔන්න ඔහොම තමයි sentence එක හදන්නේ. එතකොට ඔයාලට පේනවා මේ sentence එකේ my father ඊට පස්සේ is තියෙනවා, as ඇවිල්ලා තියෙනවා, brave කියන එක තියෙනවා, I'm as ඇවිල්ලා තියෙනවා, ඊට පස්සේ a lion, right? මෙන්න මේක තමයි sentence pattern එක වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා දැන් අපේ sentence එකේ my father කියන එකනා තමයි මේ sentence එකේ subject එක. ඊට පස්සේ is ඇවිල්ලා තියෙනවා, right? be verb එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ as, right? මැද්දේ brave කියන එක තියෙනවා, I'm as a lion, right? a lion කියලා කියන්නේ අපි දන්නවා noun එකක්. එතකොට brave කියලා කියන්නේ මොකද්ද? brave කියලා කියන්නේ adjective එකක්, right? so එහෙනම් අපිට sentence structure එකක් හදාගන්න පුළුවන් subject plus verb
plus as මැද්දේ adjective එක ආයෙම එහා පැත්තේ as ඊළඟට noun එක. දැන් මෙතනදී verb එක කියන එක ගත්තයින් පස්සේ be verbs right වෙනවා. ගොඩක් වෙලාවට be verbs දැන් ඔයා දන්නවා am is are was වගේ be verbs ගොඩක් වෙලාවට නෝ. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් පාවිච්චි normal verbs උත් be verbs නොවන verbs උත් එන අවස්ථා තියෙන නිසා මම මේක පොදුවේ verbs කියලා දැම්මා. අපි කතා කරමු ඉස්සරහට. ඔයාට මෙන්න මේ ටයිප් එකේ sentence එකක structure එකක් හදාගන්න පුළුවන්. subject verb plus as ඊට පස්සේ adjective එක ඊට පස්සේ as ඊට පස්සේ noun එක right. ඔයාට මෙන්න මේ වගේ sentence එකක් හදාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි sentence structure එක. subject එක plus verb එක plus as adjective එක මැද්දේ ආයෙම එහා පැත්තේ as ආයෙම noun එක. So එහෙනම් අපිට කියන්න පුළුවන් my father is as brave as a lion right. ඔන්න ලස්සනට කියන්න පුළුවන් මගේ තාත්තා සිංහෙක් වගේ නිර්භීතයි කියලා right. එහෙනම් අපි බලමු sentences ටිකක් හදලා මම සිංහලෙන් sentence එක දාන්නම්. ඔයා try එකක් දෙන්න මේක english වලින් කොහොමද හදන්නේ කියලා මේ sentence structure එක පාවිච්චි කරලා. හරි. වතුර ice වගේ සීතලයි. කොහොමද කියන්නේ? right. ඔයා දන්නවද වතුර වලට අපි කියන the water ice වලට ice මයි කියන්නේ සීතලයි කියන අපි පාවිච්චි කරනවා cold right. දැන් මේ ටික as දාලා be verbs දාලා complete කරන්නයි තියෙන්නේ. okay අපි බලමු. වතුර the water am is are the මොකද water කිව්වෙන් පස්සේ මොකද දාන්නේ is the are the right. water කියලා කියන්නේ අපි දන්නවා singular uncountable නේ. so එතනදී is the water is as cold as ice. okay the water is as cold as ice. වතුර ice වගේ සීතලයි. අම්බෝ කලට ගන්නත් බෑ. හරිම සීතලයි. the water is as cold as ice. වතුර හරියටම ice වගේ සීතලයි. වතුර ice වගේ සීතලයි. right මේ sentence එක try කරන්න චුට්ටක්. ඇය ඇගේ අම්මා තරම්ම කරුණාවන්තයි. අම්මා තරමටම කරුණාවන්තයි. right ඇය නම් අපි කියනවා she නම් is right. she is as kind as her mother. okay she is as kind as her mother. අය ඇගේ අම්මා තරමටම කරුණාවන්තයි. දැන් බලන්න ඔයා මේ sentence එකේ දන්නේ නැත්තේ මොනවද? දන්නේ නැති වචනයක් නැහැ. she කියන්නේ ඇය කියන්නේ she කියලා ඔයා දන්නවා. ඇගේ අම්මා කිව්වම her mother එන්නේ කියලා දන්නවා. කරුණාවන්තයිට කියන්නේ kind කියලා දන්නවා. එතකොට අර is as දෙක දාලා ඕක sentence එක complete කරගන්න විතරයි ඔයාට තියෙන්නේ. දැන් ඔයා ඒක දන්නවා. she is as kind as her mother. she is as kind as her mother. right okay අපි බලමු ඊළඟ sentence එක. try එකක් දෙන්න මේක බලන්න. හරිම ශක්තිමත් මිනිහෙක් දැක්මයින් පස්සේ අම්බෝ ගොනෙක් වගේ ශක්තියක් පුදුම ශක්තියක් තියෙන right. කොහොමද කියන්නේ? yes he is as strong as a bull right. he is as strong as a bull right. okay හරි ඊළඟ එකක් try කරන්න. ඇය දේවදූතෙක් වගේ කරුණාවන්තයි. අය නම් දේවදූතියක් වෙන්න ඕනේ right. කොහොම හරි කමන්නේ සිංහල එක ගැන වැඩි හිතන්න එපා ඔයගොල්ලෝ. කොහොම හරි දැන් ඉංග්‍රීසි වලදී දේවදූතයා දේවදූතිය කියලා එහෙම separate word එකක් නැහැ. ඒ කියන්නේ male female කියලා එහෙම separate නැහැ. දෙන්නටම කියන්නේ angel right. දේවදූතෙක් වුණත් කියන්නේ angel, දේවදූතියෙක් වුණත් කියන්නේ angel. okay she is like an angel. he is like an angel right. කොහොම වුණත් කියන්නේ angel කියලා right. සිංහලේ තිබුණට දේවදූතයා දේවදූතිය කියලා ඉංග්‍රීසි වලදී අපි දෙන්නටම පාවිච්චි කරන්නේ angel කියලා. so ඒක එච්චර හිතන්න එපා. අපි sentence එක හදන්න ඔයා කොහොමද මේක කියන්නේ? yes she is as kind as an angel right. she is as kind as an angel right. ඇය දේවදූතියක් වගේ කරුණාවන්තයි. she is as kind as an angel right. okay දැන් ඔයාට මේක හොඳටම මේ sentence pattern එක familiar වෙලා ඇති, lazy වෙලා ඇති right. okay අපි බලමු ඊළඟට. කාමරය කණ්ණාඩියක් වගේ පිරිසිදුයි. ඒ කියන්නේ හරිම clean, හරිම neat එකට හරිම clean එකට තියෙන කාමරයක් අපි දැක්කයින් පස්සේ අපි කියනවා ඔම්බෝ කණ්ණාඩියක් වගේ පිරිසිදුයි නේ. කණ්ණාඩිය වගේ තියෙනවා right. okay කොහොමද අපි ඒක කියන්නේ? කාමරයට the room is as clean as a mirror right. කාමරය කණ්ණාඩියක් වගේ පිරිසිදුයි. the room is as clean as a mirror right. කාමරය කණ්ණාඩියක් වගේ පිරිසිදුයි. හරි ඊළඟ එක
ඔවුන් මීමැස්සන් වගේ කාර්යබහුලයි. ඒගොල්ලෝ මීමැස්සෝ වගේ කාර්යබහුලයි. කොහොමද කියන්නේ? ඔවුන් නම් they ආවයින් පස්සේ they are as busy as bees. ඒගොල්ලෝ මීමැස්සෝ වගේ කාර්යබහුලයි. they are as busy as bees. right? ඒගොල්ලෝ මීමැස්සෝ වගේ කාර්යබහුලයි. okay. හරි. දැන් මේක බලන්නකෝ. මෙන්න මේ සෙන්ටෙන්ස් එක. දැන් හරි. අරක දැන් ඕකේ. මෙන්න මේ සෙන්ටෙන්ස් එක චුට්ටක් බලන්න හදන්න පුළුවන්ද කියලා ඔයගලන්ට. ඔහු සුළඟ මෙන් දුවයි. ඒ කියන්නේ සුළඟ වගේ දුවනවා. හරිම ෆාස්ට්. හරිද? හයියෙන් දුවනවා. හරිම වේගවත් කියන අපි කියනවා අම්බෝ හුළඟ වගේ දුවනවා. right? ඔහු සුළඟ මෙන් දුව. දැන් අපි උදාහරණයක් එක්සැම්පල් එකක් විදිහට ගමු. උසේන් බෝල්ට්. right? උසේන් බෝල්ට් තමයි ලෝකේ ඉන්න වේගවත්ම මිනිසා. ඔහු සුළඟ වගේ දුවනවා. right? ඕක කොහොමද අපි ওই සෙන්ටෙන්ස් එක කොහොමද කියන්නේ? ෆස්ට් සෙන්ටෙන්ස් එකට කලින් අපි දෙවෙනි එක හදලෙමු. ඔහු සුළඟ වගේ දුවයි කියන්නේ කොහොමද කියන්නේ? අපි වචන ටික දාලා බලමු. දැන් ඔහු නම් අපි කියනවා he. සුළඟට අපි කියනවා wind. right? දුවනට අපි කියනවා run. යාගයෙන් run කියනවා. හරි. මේ ටික ඔයා බැලුවයින් පස්සේ දැන් කලින් පැටර්න් එකක් අපි කතා කළා. කලින් පැටර්න් එකේ වගේ දැන් මොකද්ද මේකේ නැත්තේ? මේකේ adjective එකක් නැහැ. right? මේකේ adjective එකක් නැහැ. adjective එකක් නැහැ. හැබැයි මොකක්ද තියනවද? මේ run කියන එක මොකද්ද? මේ run කියන එක මේකේ verb එක. adjective එකක් නැහැ. හැබැයි verb එකක් තියෙනවා. right? ඔන්න adjective එකක් නැතිව sentence එකේ verb එක ආවයින් පස්සේ sentence structure එක චුට්ටක් වෙනස් වෙනවා. කලින් අපි කතා කළේ adjective එකක් ආවයින් පස්සේ sentence structure එක හැදුනේ කොහොමද කියලා. දැන් කතා කරන්නේ verb එකක් ආවයින් පස්සේ sentence structure එක හැදෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ verb එකක්. එතකොට අපි මේ sentence එක කියන්නේ මෙහෙමයි. he runs. right? he උනායින් පස්සේ අපිට ඒක run කියලා තියන්න බෑ. he runs like the wind. he runs like the wind. right? එයා හරියට සුළඟ වගේ දුවනවා. හරිම වේගවත් කියලා තමයි කියන්නේ. එයා හරියට සුළඟ වගේ දුවනවා. දැන් එතකොට ඔයාලට පේනවා මේකේ he කියන එක තමයි subject එක, runs කියන එක verb එක, like කියන එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ noun කියන එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් sentence structure එක හැදෙන්නේ subject එක තියෙනවා, verb එක තියෙනවා. verb එකට පස්සේ like කියන එක එනවා. as දාන්නේ නැහැ අපි. right? as දැම්මොත් වැරදි verb එකක් තියෙන එකේ. like එකට පස්සේ noun කියන එක තියෙනවා. එතකොට අපි කලින් කතා කළේ adjective එකක් නම් adjective එකේ දෙපැත්තට as එනවා. ඊට අමතරව verb එක, be verb එක verb එක එනවා. right? noun එක. මෙතනදී sentence එකේ verb එකක් තියෙනවා නම් right අපි දාන්නේ subject එක, verb එක, like දැම්මා. ඊට පස්සේ noun එක දැම්මා. එහෙනම් ඔන්න he කියන්නේ subject එක, runs කියන්නේ ඒකේ verb එක, like දාලා තියෙනවා. the wind කියන්නේ noun එක. එහෙනම් කොහොමද හුසයින් බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා ඔහු සුළඟ වගේ වේගවත් කොහොමද කියන්නේ? Usain Bolt is the fastest man in the world. okay, Usain Bolt is the fastest man in the world. He runs like the wind. right? ඔහු සුළඟ වගේ දුවන. okay. හරි. එහෙනම් ඔන්න චූටි මේකනොත් එක්සැම්පල්ස් ටිකක් තියෙනවා. try එකක් දීලා බලන්න හදන්න. අය දේවදූතෙක් වගේ ගායනා කරනවා. හරිම ලස්සනයි යා ගායනා කරන කහගෙන නාසය හරියට දේවදූතියෙක් සින්දු කියනවා. ඒක කොහොමද කියන්නේ? ඔන්න ගායනා කරනවා කියන කාවෙන් පස්සේ එතන verb එකක් තියෙන්නේ. ගායනා කරනවා. right? sing ගායනා කරනවා කියන එක verb එකක් උන ගමන් අපිට adjective එක වගේ structure එකට යන්න බෑ. අපි යන්න ඕන verb එකේ sentence structure එකට. verb එකක් තියෙන sentence pattern එකේ structure එක. එතකොට අපිට කියන්න පුළුවන් she sings like an angel. right? she sings like an angel. අය දේව දූතියක් වගේ ගායනා කරනවා. හරිම මිහිරි. හරිම ලස්සනයි. right? next. බබා ලී කොටයක් වගේ නිදාගත්තා. බබා ලී කොටයක් වගේ නිදාගත්තා. කොහොමද කියන්නේ? අර නිදාගත්තා නම් past එකට යන්න ඕනේ. slept වෙනවා. right? so we can say the baby slept like a log. කිසි අලවල්මනක් නෑ. ලී කොටයක් වගේ නිදාගත්තා. right? the baby slept like a log. right? බබා ලී කොටයක් වගේ නිදාගත්තා. okay. දැන් ඔයාට පැහැදිලි වෙන්නේ නැති sentences දෙකේ වෙනස. ඒ කියන්නේ ලොකු කතන්දරයක් නැහැ. adjective එකක් තියෙනවා නම් අපි දෙපැත්තට as දාලා sentence එක හදනවා. noun එකක් කියනවා. verb එකක් නම් තියෙන්නේ අපි like දානවා.
verb එක එහා පැත්තට. right. එහෙනම් ඔයාලට මෙන්න මේ sentence pattern එක තේරෙන්නේ නැති කියලා මම හිතන patterns දෙකක් කියලා දුන්නා. මේවට තමයි අපි similes කියලා කියන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද අපි සාමාන්‍ය විදිහට බබා නිදාගත්තා කියනට වැඩිය බබා ලී ගොඩක් වගේ නිදාගත්තා පොඩ්ඩක්වත් ඇහැගුණේ හොඳටම නිදාගත්තා. right. ඒ වගේ කියනකොට නේද? එතකොට අපි මගේ තාත්තා හරිම brave කියනවට වැඩිය සිංහයෙක් වගේ නිර්භීතයෙක් වෙන් පස්සේ එක ලස්සන. එතකොට මේක ඔයාගේ අර ස්පෝකන් ඉංග්‍රීසි ටික තව පොඩ්ඩක් පොලිෂ් කරනවා. තව පොඩ්ඩක් ඒක නිකන් ෆිල් වෙලා වගේ එනවා. ඔයා කතා කරනකොට ඒක හරිය ලස්සනයි කියලා අනෙත් කට්ටියට පේනවා. දැන් පුංචි හෝම්වර්ක් එකක් තියෙනවා ඔයාට කරන්න. ඔයා මෙන්න මේ සෙන්ටන්ස් එක මට හදලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ලේසි. හරියට අහගෙන ඉන්න සෙන්ටන්ස් එක හදලා ටක් ගාලා ඉංග්‍රීසි වලින් කමෙන්ට් එකක් දාන්න. මේක තමයි සෙන්ටන්ස් එක. උසයින් බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා. උසයින් බෝල්ට් තමයි ලෝකයේ වේගවත්ම මිනිසා. ඔහු අකුණු සැරයක් වගේ වේගවත්. හරිද? උසයින් බෝල්ට් ලෝකයේ වේගවත්ම මිනිසා. ඔහු අකුණු සැරයක් වගේ වේගවත්. right. මට ටක් ගාලා හදලා මෙන්න මේක ලෙසන් එකේ ඉවර වෙච්ච ගමන් ටක් ගාලා හදලා comment section එකේ comment එකක් දාන්න ඕනේ. එහෙනම් අපි ගිහින් එන්නම් පාඩම අදට ඉවරයි. එහෙනම් ඊළඟ අවුරුද්දේදී අපි ලස්සන මේ වගේ වැඩ ගොඩක් එක්ක ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ටික හදාගන්න වැඩ ගොඩක් එක්ක නව මුහුණුවකකින් අපි හම්බෙමු. එතකන් අනිවාර්යෙන් මම කියපු sentence එක ඉංග්‍රීසි වලින් හදලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න ඕනේ. හුසෙන් බෝල්ට් තමයි ලෝකයේ වේගවත්ම මිනිසා. ඔහු අකුණු සැරයක් වගේ වේගවත්. ඕකේ එහෙනම් ටක් ගාලා හදලා දාන්න. අපි එහෙනම් ඊළඟ අවුරුද්දේදී තව වැඩ ගොඩක් එක්ක English Guide YouTube channel එකෙන් හම්බ වෙනු. ගිහින් එන්න. bye bye.